වගේ එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. මාර සුන්දරයි නිදහස්. ඇත්තටම හයික් එක නම් ලොකු අමාරුවක් නෑ. ඊසි එන්න පුළුවන් හයික් එක කර අපිටත් රිලැක්ස් එකට එන්න ඕන නිසා මෙතනට ආවේ. මේ හතර වටේට දරව යන්නේ ඔක්කොටම යනවා. එකෙක්ට බෑ මේ ටික අස් කරලා අරක බෑග් එකකට තමයි පල්ලෙහාට ගෙනියන්නේ. නමට විතරයි කඳු වෙන්නේ. නේ උන් කර ගොඩක් පෙන්නන්න. වහලා තියලා ගිහිල්ලා. කාටවත් පේන්නේ නෑ. මේ වගේ මොන ජීවිතේදී එතනින් අපි දාගන්න ඕන. ඔව් උඩ. එතනින් අපි යනවා උඩට. එතනින් ඔයාලා නාවල පිටේ පාදින් එනවා නම් පල්ලෙහා පාරෙන් ඇවිල්ලා එතනින් නවත්තන්න බස් එක එනවා නම් ඔයාලට බස් එකේ කියන්න ඕනේ කබරගල යන ගණදේවි කෝවිල ගාවින් බස් යන්න කියලා. කලින් එද්දි මේ පාර ඇත්තටම හදලා තිබ්බේ නෑ. මේකේ තිබ්බේ ගල් බොරළු තිබ්බ පාරක්. මම යනකොට ඊට කලින් අවුරුදු මට මතක විදිහට ආසන්න වශයෙන් අවුරුදු 6-7කට උඩදී වගේ මට මතකයි මේ පාර එහෙම හදලා තිබ්බේ නෑ කියලා. හරියට මතක නෑ මොකද ඒ කාලේ අපිට තාක්ෂණය දියුණු නෑ, හොඳ ෆෝන් නෑ. ඉතින් ඒ කාලේ එනකොට මේවා සුන්දරයි. හරි මතක සටහන් තියෙන ගමන් ඉතින් මේවා කොච්චර ආවත් ඇති වෙන්නේ නැති ගමන්. ඉතින් ඔන්න අපි දැන් ගෙට්ටු වෙනවා. මේ බයික් දාන තැනට අපි ටැක්සි ඉන්නවා අතන. Naibuan. Goyang Yan, yan. පොඩ්ඩක් යන්න කියලා දෙකට. කැම්පි? ඔව් කැම්පි එකක් කරලා. කට්ටිය මේ උඩ යන කට්ටිය. මේ කට්ටිය ඊයේ ගිහින් ආවා. අයිය රයිට් ගිහුව කට්ටිය. ඒ කට්ටිය තාම ආවේ නැහැ ඉන්නවා. අපි දැන් හයික් එක පටන් ගත්තා. අද මාත් එක්ක හයික් එක යන්න ඉන්නවා. චතු අයියා. ඊට පස්සේ මේ පැත්තෙන් ඉන්නවා අපේ බොබින්ත. නැතනින් උඩට යන්න තියෙන්නේ. උඩට බෝඩ් එක ගාවින්. දවල් වෙලා ඔයාලට දැන් එනවනම් මෙන්න මෙතන තියෙනවා ගෙස්ට් හවුස් එකක්. අලුතෙන් හදලා හොස් එකක් එහෙම දාගෙන ඔතනින් යන්න පුළුවන්. ඒ දවස්වල කබරගල ටිකක් සාමාන්‍ය ක්‍රවුඩ් එකක් එනවා. හේතුව එකට ඉන්න පුළුවන් තුරා ළඟයි. ඒක ළඟා වෙන්න පුළුවන් නිසා ගොඩක් කට්ටිය එනවා. ඉතින් ගිහිල්ලා බලමු ක්‍රවුඩ් එක කියලා. හයික් එකේ පළවෙනි ටිකේ මොමල් එකේ යන්න තියෙන්නේ. හරහට ගිහිල්ලා කන්ද පැත්තට දකුණට උඩට යන්න තියෙන්නේ. අපි දැන් මොමල් ගමේ යන කට්ටිය යන පාර දිගේ යන ගම. කබරගල පික් එක නගින ගමන් වෙද්දී මෙන්න මෙතන වතුර තියෙනවා. හැබැයි මෙතන තියෙන වතුර මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. හේතුව අර අපේ ලංකාවේ ඉන්නවනේ අපිරිසුදු මිනිස්සු. අර කිසිම චාරයක් නැති 70ක් එනවනේ මේකට ආයේ වචනෙන් කිව්වොත් හරි. චාරයක් නැති මිනිස්සුන්ගේ අපිරිසුදු ක්‍රියා ඉතින් මෙතන තියෙන තමන්ගේ මල පහ ටිකත් මේ වතුරටම දානවා. මාරම ගඳයි මෙතන. බැලු තැන ඉතින් මල පහ කරලා තියෙනවා ඒවා
කිසිම පිළිවෙලක් නැතුව බියර් කෑන් හැමතැනම මෙතනින් වතුර නම් ගන්න එපා ඉතින් කිසිම දෙයකට. හේතුව මේ හැදෙන ලේ හොයා ගන්නවත් බැරි වෙයි. ඔච්චර ලස්සන තැනක්ද විනාශ කරලා තියෙන්නේ. එනවා. ගස් උඩයි. හැමතැනම තමන්ගේ මල පහ ටිකත් බෑග් එකකට දාලා ඒ බෑග් එක මෙතන දාලා. ඉතින් මෙහෙම සංචාරකයෝ තමයි ලංකාවේ ඉන්නේ. මෙතන ඉන්න බෑ මාර ගඳයි. අපි යන් උඩට. මේවා ගිනි තියලා. ගිනි තියලා. ස්පීකර් යනවා. මෙන්න මෙතන කන්දේ මේ දිගේ ඕපන් එකේ යන්න තියෙන්නේ පට්ටවුව. අපි දැන් ඉන්නේ ෆස්ට් පීක් එකේ තියෙන ෆයිනස් කෑල්ල එක. පේනවා. නතන තමයි. දැන් ඉන්නේ. මාර සුන්දරයි. අද කන්දරම අපිට 7-3 දෙනා විතරයි තාම. අවශ්‍ය දෙන ක්‍රවුඩ් එක වැඩි වෙයි. දැන් මේ පැත්තේ කට්ටිය ගොඩක් ඉතින් කැම් කරලා තියෙනවා. අන්න පැත්තට ගිය පාරවල්. අපිට මෙතෙන් එන්න ඊයේ විනාඩි 35ක් විතර. මේ බෑග් වල ලොකු ටෙන්ට් තියෙන නිසා වතුරත් ගොඩක් තියෙන නිසා තමයි අපිට ඒ වගේ වෙලාවක ගියේ. බෑග් එහෙම නැතුව වෙනවා නම් විනාඩි 20කින් වගේ එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. එන්න. හැබැයි ආවට මේ මෙතන විනාශ කරලා තියෙන ඒවා තවත් වැඩි කරන්න එපා. පුළුවන් නම් මෙතනින් ටිකක් අරන් යන්න. මේ දාලා තියෙන පොළොරු ටිකක් මේ පොලිතින් ටිකක් එහෙම පහළට අරන් ගියොත් ඒක ස්වභාව ධර්මයට කරන ලොකු ගෞරවයක්. අන්න අපි ආවා අන්දේ පීක් එකේ උඩට. මෙන්න මෙතන තමයි පීක් එක. අපේ ඩෙස්ටිනේෂන් එක මෙන්න මෙතන ඈත. දැන් කන්දරෙම ඉන්නේ සුදුන්නා විතරයි. සෙන්සුරාදා දවසක්. ඒ වුණත් අද දවල් වරුවේ කවුරුත් නැහැ. හැබැයි ඉතින් මෙතනට ආපුවාම හිත මාර රිදෙනවා. හේතුව මෙතන විනාශ කරලා තියෙන ඉතින් දැක්කම. ගෙනාවු අරක්කු බෝතලේ පුරවගෙන උඩට එන්න පුළුවන්. ඒක හිස් වෙලා බීලා හිස් වුණාට පස්සේ ඒක අරයි යන්න බෑ. ඇත්තටම ඒ වගේ පහත් විදියට හැසිරෙන ඒ වගේ මොලයක් නැති විදියට හැසිරෙන මිනිස්සු මේ ලංකාවේ ඉන්න තාක්කල් මේ වගේ සුන්දර පරිසර පද්ධති ඉක්මනට විනාශ වෙනවා. ඉතින් මේක ඇත්තටම කොමන් තැනක් ගොඩක් කට්ටිය එන හැමෝම පොදුවේ එන තැනක් ඒ වුණාට ඉතින් ඒ වගේ තැනක්වත් පිළිවෙලට තියාගෙන ඉන්න බැරුව හැංගිච්ච සැඟවුණ සුන්දර තැන් කොහොම රැක ගන්නද අපි. ඉතින් හරිම වේදනයි හිතට දැක්කහම මෙතන ජරා කළා තියෙන විදිය පැකට් පවා ගස් යට. ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට පුළුවන් විදිහට අපි බලමු හෙට මොනවා හරි කරන්න මෙතනට. අද ඉතින් අපේ ඩෙස්ටිනේෂන් එකට යන්න තියෙන්නේ. අපි බලමු මෙතන ලස්සන වීඩියෝ එකක් අහසින්.
මාළුපිටිය ටවුන් එක. මාළුපිටිය ටවුන් එක. ඊට පස්සේ අර පැත්තෙන් පේනවා ඔය කන්දේ එහා පැත්තේ රාසගල පැත්ත. කුංචි දානිගල. මේ පේන්නේ කුංචි දානිගල. ඊට එහා පැත්තෙන් තමයි මේ කන්දට එහා පැත්තෙන් තමයි රාසගල තියෙන්නේ. කිනීර කන්ද. ඉතින් ඉතින් තමයි පේන්නේ මේ හරියෙන්. මෙන්න මේ හරියෙන් පේනවා කොත්මලේ ඩෑම් මේ ජලාශය. කොත්මලේ විහෙරයි ජලාශය. මොනවාක තමයි අපේ පළවෙනි පීක් එකේ view එක. අපි දැන් ෆස්ට් පීක් එකේ ඉඳලා සෙකන්ඩ් පීක් එකට යන ගම. පීක් කියන්නේ අපිට පළවෙනි කම්බින පීක් එකෙන් අපි අපේ අද කැම්පින් එක ගහලා උඩම පීක් එකට යන ගම. අපි යන්න ඕනේ. මෙතනින් නැත්නම් දිගේ උඩට යන්න තියෙන්නේ. Hai. Hai. Abi yang second peak eකට. Habibi. අපි දැන් ෆස්ට් පීක් එකේ ඉඳලා මානපඳුරු ගාලේ ආව දිගටම ඒක නම් ඇත්තටම පාර තියෙනවා හොඳට. එන කිසි අවුලක් නැහැ. අපි දැන් මෙතන පොඩි ටෙස්ට් එකක් අරගෙන උඩට යනවා. අපි හිතනවා තව විනාඩි 20කින් විතර උඩට යන්න පුළුවන් වෙයි අපිට. අපිට දැන් අපේ ඩෙස්ටිනේෂන් පීක් එක පේන්න පටන් ගන්නවා. දැන් ඉතින් තව සුට්ටක් යන්න තියෙන්නේ. ආයෙම ෆයිනස් කෑල්ලකට ඇතුළු වුණා. මේක කියන අවුවක් නැහැ. හැබැයි ඉතින් අර කලින් අවුව ටික ආපු නිසා දාඩිය දානවා හොඳටම. අවුව සරක් තියෙනවා. පිච්චෙනවා. ඉක්මනට කැලේ ඇතුළට දාගත්තා නම් අවුව සරෙන් පොඩ්ඩක් බේරෙන්න පුළුවන්. නිසා පොඩ්ඩක් අඩි ඉක්මන් කරලා යනවා. දැන් වෙලාව 12ට විතර ඇති. ඊට හොඳටම මුදුන් වෙලා තියෙනවා. ඊට ඔලුව උඩ. ඒ නිසා ටිකක් අමාරුයි. ඔන්න අපි කැලේට ඇතුළු වුණා. පුදුම සනීපයක් දැනෙන්නේ කැලේට ඇතුළු වුණා. අම්මෝ. මාන සනීපයි. මම දැක්කා. Estado. දැන් මෙතනින් පිටත් වෙලා යන්න හදන්නේ. Hai. බොබි මල්ලි මොකද හිතන්න ගමන? Supiri abi yang what? Second peak. ඒ මුඩට යන්නයි හදන්නේ කැලේ ඇතුලේ. මේ ටික යන යන්න ආස හිතනවා. ඔව් ඇවිල්ලා.
Nah, හැමදාම මේ වගේ shopping. අයි කාවට කමන්නේ. ගෙන් දේවල් අරන් යන්න දෙයියනේ. මේවා මේ කැලේට හිටි දේවල් නෙමෙයි. අපි අතරන් යන්න මේක. Yang ada bola nang sekarang අපිට පල්ලෙහාම පේනවා අර පුංචි දානිකල කියලා රන්දර කියන්නේ කියන්නේ හේතුව අපේ දානිකල වගේම ටවුන් හැඩයකට ගලක් තියෙන නිසා අපි යනවා. උඩ පීක් එකේ කැම්පින් පොයින්ට් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ පීක් එක. මෙතන තමයි අද අපි කැම්ප් කරන්නේ. වෙදා කිද්දි තින් දුකයි විනාශ කරලා තියෙන විදිහට. ඒක වෙන්නේ නැද්ද? ඔව්. ආපු අපේ නවීන් අයියා වෙච්ච දෙයක් නැහැ. මම හිතන්නේ එයා මේ වතුර තියනවාද කියලා බලන්න උදේ ගියා. එයා පැත්තේ පුංචි ඩ්‍රොප් එකක් තිබ්බ ඒක බහැලා. අපි ඩ්‍රෝන් එක වල බලන්න එයා ඉන්නවද කියලා. ටෙන්ට් එක ගාලි ඉවරයි. අපේ පුංචි බලු යාළුවෙකුත් ඉන්නවා. හූහූ. පීකේ තියෙන කැලේ අස්සටින් ගොමු. කැලේ පොඩ්ඩක් කඩාගෙන අපි කැලේ ඇස පොඩ්ඩක් බලන්න යමු. ටිකක් නඩු ගාලා තියෙනවා. නඩු ගාලා පොඩ්ඩක් කඩාගෙන ඊළ බලමු. ඉන්නේ එහා පැත්තට යන්න පුළුවන්. නේ ස්පීකින් මේ පැත්තට ආපුවාම අපිට හම්බෙන සත්තුන්ගේ වාසභූමිය. සත්තුන්ගේ වාසභූමිය තමයි කන්නම. හැබැයි මේ හරියට මිනිස්සු වෙන්නේ ගොඩාක්ම අඩුයි. එන්නම නැත්තරම් අපි වගේ આવුත් තමයි මේ වගේ තැනකට આવුත්
අපිට සත්තුන්ගේ මූවමන්ට් එක පොඩක් බලා ගන්න පුළුවන්. Hai. අපි දැන් ඉන්නේ කබරගල টොප් පීක් එකේ කියන්නේ උඩම ඉන්නේ. අපිට මේ පැත්තෙන් පේනවා රාක්ෂගල. සති 3කට 4කට කලින් මම ඔතන ඉඳලා මෙතන බැලුවා. අද මෙතන ඉඳලා එතන බලනවා. ඉතින් එතනින් පල්ලෙහා එතන තියෙනවා කබරගල පතන පල්ලෙහා. මේ තියෙන්නේ ලිටල් දානික පුංචි දානිකල. පුංචි දානිකල කියලා කියන්නේ එක්කම කඳු පන්ති ටිකක් පේනවා. දැන් මිස්ට් එක නිසා පේන්නේ නැහැ. අපි කඳු ටික ක්ලියර් වුණාම බලමු මොනවද පේන්නේ කියලා. මාර සුන්දරයි නිදහස්. ඇත්තටම හයික් එක නම් ලොකු අමාරුවක් නෑ. ඊසි එන්න පුළුවන් හයික් එක කර. අපිටත් රිලැක්ස් එකට එන්න ඕන නිසා මෙතනට ආවේ. හරිම රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. හැබැයි ඉතින් JBL එහෙම නම් උස්සගෙන එන්න එපා. මොකද මේ වගේ කඳු උඩට JBL ගේන්න ඕනේ නම් ඉතින් මෙතනට එන්න ඕනේ නෑ. මේ වගේ දේවල් නැතුව රිලැක්ස් එකේ ඉඳලා මේක නිදහසේ තියලා යන්න ඉතින්. අපිට ලොකු ටයිම් එකක් තියෙනවා. පොඩි පැක් එකම දාලා රිලැක්ස් එකේමු. එහෙනම් ඔයාලා ගිහිල්ලා ආසින් බලන් ඉන්න කොහොමද කබරගල පේන්නේ කියලා. උඩට තමයි බොන්ඩ් එන්නේ. බොන්ඩ් BYB ප්ලේසස් තියෙන ඒවට ඵලයක්. කඳුකට ඇවිල්ලා මේවත් පේනවනේ. කැම්පින් ප්ලේස්. විනාසයි. මේ පේනවා. එකෙක් මෙතනින් යනවා. එකෙක්ට බෑ. මේ ටික පාග යද්දි මේ හතර වටේට දරව යන්නේ ඔක්කොටම යනවා. එකෙක්ට බෑ මේ ටික අස් කරලා අරක බෑග් එකට තමයි පල්ලෙහාට ගෙනියන්නේ. නමට විතරයි කඳු වෙන්නේ. මොනවද ගන්නයි. උන් කරු ගඩක් පෙන්නන්න මේ වහලා තියලා ගිහිල්ලා කාටවත් පේන්නේ නැහැ. මේ වගේ මොන ජීවිතේද නේරුණා කඩු බලා Pangali jarang orang ku pokok dan dari di mana itu Bukan kan? Nama lah ada nih game. Ini lele. Pasti ni kan na? Mana pasti? Tapi kita tu mana? Ini kan dah ada game tu je. Kita orang yang tak tahu tu. Ini komputer orang. Orang රතන මේ බෝතලේ කපලා ඒකේ මේ නූඩල්ස් එකක් හදලා ඒක එහෙම විසික් කරලා තින්න.
අන්නත් පොඩ ඇවිල්ලා ලස්සන රස රාමෙන් එකක් චිකන් එහෙම දාලා හදනකොට වරුනේ good morning මාරම ලස්සනයි view එක නම් කෙන කාලෙකින් හම්බෙච්ච ලස්සන view එකක් සෙට් වුණා මොකද නුවරඑළියේ තියෙන කඳු ටික ලංකාවේ top 10 කඳු ටික ඔක්කොම පේනවා ලංකාවේ තියෙන හොඳ ලොකුසම කඳු ටික ඔක්කොම පේනවා සිරිපාදේ පේනවා වටේ තියෙන කඳු ඔක්කොම පේනවා අපි එකින් එක බලමු මොනවද ඒ කඳු ටික කියලා ගිහිල්ලා යන් සන්රයිස් එක බලන්න අපි දැන් ෆොටෝ සීරියස් ටිකක් අරගෙන අපි දැන් තේ එකක් බීලා බෑග් ටික පැක් කරගෙන අපි යන්න හදන්නේ පල්ලෙහාට නවීන අය තේ හදනවා good morning ටී බෝයි අපේ තේ හදන ගමන් ඉන්නේ මෙන්න ඉන්න මන්ජුල සිරිවර්ධන hi ඔයාලට මොකද හිතෙන්නේ කබරගල රිලැක්ස් වෙන්න ආපු හයික් එක ගැන නෑ එහෙන කාලෙකින් ආවේ රිලැක්ස් හයික් එකක් රිලැක්ස් හයික් එක කියන්නේ ලොකු ටයිම් එකක් වෙස්ට් වෙන්නේ අපිට උඩට එන්න පැය දෙකකින් විතර උඩට එන්නත් පුළුවන් මාරු නිදහසද ක්ලවුඩ් එක ටිකක් වැඩි වෙනවා වීකෙන්ඩ් එකේ පීක් ඩේ එක වගේ ආවනම් නිදහසේ ඉඳලා යන්න පුළුවන් අද අපි පොඩි වැඩක් කරනවා කබරගල මේ උඩ ටික ඔක්කොම සුද්ධ කරනවා අපි ඊර ඔක්කොම ටික ගෙනල්ලා ඉවරලා ගිනි තිබ්බා සම්පූර්ණ ඔක්කොම අලු වෙන්නම ගෙන තිබ්බා ඉතින් දැන් හෙට උදේ දැන් කට්ටිය දාලා යනවා සහ තව ඉතුරුලා තියෙන ඔක්කොම ටික අරන් පල්ලෙහාට හරියන රිවිව් කන්ටිනියු නේ ඉන් කැම්පින් පොයින්ට් එක තිබ්බටත් වඩා හොඳට ක්ලියර් කරා ඒ විදිහටම තියෙනවා අපි ඊයේ මෙතන ගිනි මැලයක් ගැහුවා එහෙ ගන්න හේතුව තමයි තිබ්බ ඔක්කොම කුණු ටික අපිට ගෙනියන්න බෑ ඒ නිසා ඒ ටික අපි කුණු ටික පුච්චලා දැම්මා පිච්චුවට පස්සේ කිසිම එකක් ඉතුරුුන්නේ නැහැ ආයේ සම්පූර්ණයෙන් මේකත් කරා දැන් අපි පිටත් වෙනවා කොහොමද ඊරේ සුපිරි දැන් අපි යම් පල්ලෙහාට පල්ලෙහාට වැඩ ටිකක් තියෙනවා පල්ලෙහාට තියෙන තව කුණු ටික තියෙනවා නම් ඒ ටිකත් අරගෙන අපි දැන් පල්ලෙහාට යන්න හදන්නේ අපි යනවා එහෙනම් සමු දෙනවා අපි කබරගල টොප් පීක් එකට අපි යමු බොන්න කඳුට එනවා වගේ මේ ටික අරයි යන්නත් බැරිද බලට බොර බක් කොච්චර බරුණක් මේ වෙන අපි බීපෝ නෙවෙයි කරන්න දෙයක් නැහැ නේ වීදුරු යන්න පල්ලෙ හිල්ලෙයි මේක හිල්ලෙයි ඇතිනේ පල්ලෙහාට ගහලා ඉන්නේ ඉස්සෙල්ලා හිල ආගට princess treatment නෑ ඒක නේ princess treatment
දැන් අපි කබරගල බහින ගමන් ඉන්නේ සෙකන්ඩ් පීක් එකේ ඉඳන් ෆස්ට් පීක් එකට එන ගම. ඒ ඉස්සරහින් නවින් අයියා යනවා. පිටිපස්සෙන් මංජුල අයියා යනවා. මේ ඉතින් අර නමට ට්‍රැවලර්ස්ලා හයිකර්ස්ලා ඇවිල්ලා කරලා යන වැඩ. අපි ඉතින් ඒවත් සුද්ධ බුද්ධ කරගෙන පල්ලෙහාට යන්න තමයි හදන්නේ. දැන් හයික් කරන්න ඇවිල්ලා මේ වගේ තැන්වල මේ වෙච්ච ලස්සන පරිසරවල වල හයික් කරන්න ඇවිල්ලා මේ වගේ කැත වැඩ කරලා යන්න එපා. දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. නවින් අයියයි අපි මංජුල අයියයි අපි කට්ටිය එකතු වෙලා දැන් මේ ටික අස් කරලා හදන්නේ. ආයෙ ආවහමවත් මේව දාලා යන්න නැතුව ඉන්න පුරුදු වෙන්න. මේ බියර් බෝතල්. බීම බෝතල්. සෝස් පැකට් එකවත් දා මේ හැන්දේ ඉඳන් දාලා ගිහිල්ලා ඊට පස්සේ මේ වගේ ලස්සනට නගින්න තියෙන කැලහව ටික දානම් කරාන් පස්සේ රජයට බයිනවා. පුළුවන් නම් හඳු වෙනවා නම් තමන්ට තමන් කියලා අවංක වෙලා තමන්ගේ නියන්ට ගේන්න. ඒ වගේම තමයි පුරුද්දක් හදා ගන්න බලන්න. මේ එතන අවට ඔයාලා ඉන්න තැන හරි යන මග හරි තියෙන කුණු ටික දාගෙන බෑග් එකේ පල්ලෙහාට එන්න. කවුරු කරත් වැරද්ද ඒක අපිට හදන්න බෑනේ, කරලා ඉවරයි. හැබැයි ඒක කුණු පොඩ්ඩක්වත් තිබ්බේ නැති වුණාම දාන්න කෙනෙකුට දාන්න හිතෙන්නේ නැති වෙලාවල් තියෙන්න පුළුවන්. එහෙනම් කරගෙන යමට ආවා.